LGBTQ+ අයිතිවාසිකම් සහ අනන්‍යතාවය. දේදුන්න පිටිපස ඇති කතාව. මම ඔයාලට කිව්වොත් දේදුන්නක් කියන්නේ වැස්සකින් පස්සේ ආසේ පේන පුදුමයක් විතරක් නෙවෙයි. ඒක අනන්‍යතාවය, ධෛර්යය සහ මිනිස් නිදහස කියන දේවල් ලෝකෙටම පෙන්නපු බලවත්ම සංකේතයක් කියලා. අද අපි බලමු ඇත්තටම මේ පාඨවල වලින් කියවෙන්නේ මොනවද කියලා. ඒ වගේම මේ දේදුන්නේ තියෙන හැම ඉරක් පිටුපසම සටනක, ආදරයක සහ නොසලන ශක්තියක කතාවක් තියෙන්නේ ඇයි කියලාත් බලමු. ඔයාලා සමහර විට LGBTQ+ කියන වචනේ අහලා ඇති. මේක අකුරු ටිකකට වඩා ගොඩක් එහාට යන දෙයක්. මේකෙන් නියෝජනය වෙන්නේ මිනිසෙක් වීම කියන එක එකම හැඩයකින්, එකම කතාවකින් හෝ එකම විදියකින් ඉන්නේ නැහැ කියලා අපට මතක් කරලා දෙන මිනිසුන්ගේ පුළුල් පරාසයක්. මේ අකුරු වල තේරුම මෙහෙමයි. L කියන්නේ ලෙස්බියන්, G කියන්නේ ගේ අයට, B කියන්නේ බයිසෙක්ෂුවල්, එම නැත්නම් ද්විලිංගික අයට, T කියන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර්, සංක්‍රාන්ත ලිංගික අයට, Q කියන්නේ ක්වෙයර්, විෂම ලිංගික නොවන හෝ ක්වෙස්චනින් ප්‍රශ්න කරන අයට. අග තියෙන ධන ලකුණ මේක ගොඩක් වැදගත්. ඒකෙන් නියෝජනය වෙන්නේ මුල් ලකුණු ටිකට හරියටම අයිති නැති අනිකුත් සියලු දෙනා. ඇසෙක්ෂුවල්, නිර්ලිංගික, ඉන්ටර්සෙක්ස්, අන්තර්ලිංගික, පෑන්සෙක්ෂුවල්, සර්ව ලිංගික අයට, නන් බයිනරි, ද්විත්ව ලිංගික නොවන වගේ තවත් අයට. මේක සියලු දෙනාම ඇතුළත් කරගන්නා සංකේතයක්. මිනිස් විවේදයි කියලා මතක් කරලා දෙන දෙයක්. කිසිම කෙනෙක් අදෘශ්‍යමාන වෙන්න සුදුසු නැහැ. මේක කොහොමද පටන් ගත්තේ? අපි ටිකක් දශක ගණනක් ආපස්සට යමු. නූතන LGBTQ+ ව්‍යාපාරය පටන් ගත්තේ 1969 දී නිව්යෝර්ක් නගරයේ තිබුණු ස්ටෝන්වෝල් ඉන් කියන පොඩි බාර් එකකින්. ඒ කාලේ සමලිංගික යුවලකට ප්‍රසිද්ධියේ එකට නටන්නවත් නීතියෙන් අවසර තිබුණේ නැහැ. එක දවසක් පොලිසිය මේ බාර් එකට වැටලීමක් කළා. ඒක නිතර සිද්ධ වුණු දෙයක්. එදා ඇතුළේ හිටව මිනිස්සු තීරණය කළා දැන් ඇති කියලා. එයා ආපහු සටන් කළා. එක දවස් ගණනාවක් පුරා පැවතුණු විරෝධතාවලට හේතු වුණා. ඒ මොහොත හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. ව්‍යාපාරයක උපත නිහඬතාවයෙන් හඬකට බියෙන් ආරම්භයකට. ඒ නිසයි හැම ජූනි මාසයකම ඔයාලට නගර පුරා දේදුණු කුඩි ලෙල දෙනවා දකින්න ලැබෙන්නේ. ඒක හුදෙක් සැමරීමක් විතරක් නෙවෙයි. ඒක අතීතයේ සිහිකිරීමක්. සමානාත්මතාවය වෙනුවෙන් තියෙන සටන ඉදිරියටත් යනවා කියන පුරුද්දක්. ලිංගික ආකර්ෂණය සහ ලිංගික අනන්‍යතාවය. දැන් ගොඩක් අයට වර්ධින දෙයක් ගැන කතා කරමු. ඒ තමයි sexual orientation, ලිංගික ආකර්ෂණය සහ gender identity, ලිංගික අනන්‍යතාවය අතර වෙනස. ලිංගික ආකර්ෂණය කියන්නේ ඔයා ආකර්ෂණය වෙන්නේ කාටද කියන එකට. ලිංගික අනන්‍යතාවය කියන්නේ ඔයා ඇතුළාන්තෙන් කවුද කියලා ඔයාට දැනෙන දේ. ඔයාට හෙටරෝසෙක්ෂුවල්, විෂම ලිංගික, බයිසෙක්ෂුවල්, ද්විලිංගික හෝ ගේ, සමලිංගික වෙන්න පුළුවන්. ඒ වගේම ඒත් එක්කම සිස්ජෙන්ඩර්, තත්ලිංගික හෝ ට්‍රාන්ස්ජෙන්ඩර්, සංක්‍රාන්ත ලිංගික වෙන්නත් පුළුවන්. සිස්ජෙන්ඩර් කියන්නේ ඔයාගේ ලිංගික අනන්‍යතාවය උපතේදී ඔයාට දීපු ලිංගිකත්වයට ගැලපෙනවා නම්. ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ ඒක ගැලපෙන්නේ නැත්නම්. මේ වචන හදලා තියෙන්නේ මිනිස්සු බෙදන්න නෙවෙයි. හැමෝටම Taman ගැන ඇත්තටම විස්තර කරන්න අවශ්‍ය වචන ලැබෙන්නයි. මොකද භාෂාව අපිට දෘශ්‍යමාන භාවය ලබා දෙනවා. ඒ දෘශ්‍යමාන භාවය අපට ගෞරවය ලබා දෙනවා. ප්‍රොනවුන් සහ දේ දුන්නේ තේරුම. ඔයාලා සමහර විට මිනිස්සු Tamanගේ ප්‍රොනවුන්ස්, සර්වනාම, ඔහු, ඇය හෝ ඔවුන්ගේ දේවල් බෙදා ගන්නව අහලා ඇති. සමහරුන්ට මේක පොඩි විස්තරයක් වගේ පෙනුනත් ඇත්තටම ඒක ගෞරවය පෙන්වන සරල ක්‍රමයක්. කෙනෙක්ගේ නිවැරදි සර්වනාම පාවිච්චි කරනවා කියන්නේ එයාලට නම කියලා කතා කරනවා වගේ දෙයක්. ඒක එයාලා කවුද කියලා පිළිගැනීමක්. ඒක ව්‍යාකරණ වෙනස් කිරීමක් නෙවෙයි. ඒක භාෂාව කරුණාවන්ත කිරීමක්. ඉතින් දේ දුන්න ඇයි? මොකද ඒක සබාධාමේ තියෙන වඩාත්ම සියලු දෙනාම ඇතුළත් නිර්මාණය. ඒක එක පාටක්
තව පාටකින් වෙන් කරන්නේ නැහැ. ඒක ඒ හැම එකක්ම එකට ලස්සනට මිශ්‍ර කරනවා. LGBTQ+ කොඩියේ තියෙන හැම ඉරකටම තේරුමක් තියෙනවා. රතු පාටින් ජීවිතය, තැඹිලි පාටින් සුවවීම, කහ පාටින් හිරු එළිය, කොළ පාටින් සෝබාදාම, නිල් පාටින් සමගිය සහ දම් පාටින් ආත්මය නියෝජනය වෙනවා. මුල්ම දේදුණු කොඩිය 1978 දී ගිල්බර්ට් බේකර් නම් කලාකරුවෙක් සහ ක්‍රියාකාරිකයෙක් විසින් නිර්මාණය කළේ බලාපොරොත්තුව නියෝජනය කරන්න පුළුවන් සංකේතයක් අවශ්‍ය නිසා. කාලයත් එක්ක අලුත් පාට එකතු වුණා. කළු සහ දුඹුරු පාට වර්ණවත් මිනිස්සු නියෝජනය කරන්න සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙනුවෙන් රෝස, සුදු සහ නිල් පාට එකතු වුණා. සමාජය වගේම මේ කොඩියත් නිරන්තරයෙන් දියුණු වෙනවා. ධෛර්යය සහ අවබෝධය. කෙසේ වෙතත් LGBTQ+ ප්‍රජාවට අයිතිවීම හැමතැනම ලේසි නෑ. තවමත් ගොඩක් රටවල් වල මිනිස්සුන්ට තමන් ආදරය කරන කෙනා නිසා හෝ තමන්ගේ අනන්‍යතාවය නිසා රැකියා, පවුල් හෝ නිදහස පවා නැති වෙන්න පුළුවන්. සමහරු පාසල් වලදී හිරිහැරවලට මුහුණ දෙනවා. තවත් අය නිහඬව ජීවත් වෙන්නේ තමන් ඇත්තටම කවුද කියලා කියන්න බය නිසා. ඒත් මේ හැම දෙයකම මැද කවදාවත් නොමැකෙන ශක්තියක් තියෙනවා. ඒ තමයි ජීවත් වීමේ ධෛර්යය. මේ කතාව වෙනස් කරන්නේ අධ්‍යාපනයෙන්. අපි මේ වචනවල නියම තේරුම ඉගෙන ගත්තාම වෙනස්කම් කියන්නේ අනතුරක් නෙවෙයි, ස්වභාවික දෙයක් කියලා ළමයිට ඉගැන්වුවම එතකොට බය ටිකෙන් ටික නැති වෙන්න පටන් ගන්නවා. නොදැනුවත්කම වෛරය ඇති කරනවා. නමුත් දැනුම අවබෝධය කරනගනවා. අවසාන වශයෙන් මේ ගැන හිතන්න. ඇයි ඇස්වල විවිධ පාට, සමේ විවිධ වර්ණ තියෙන්නේ කියලා අපි අහන්නේ නැහැ. අපි ඒවා සෝබාදාමේ කොටසක් විදිහට පිළිගන්නවා. එහෙමනම් ආදරය හෝ අනන්‍යතාවය වෙනස් වෙන්නේ ඇයි? LGBTQ+ වීම කියන්නේ තෝරා ගැනීමක් හෝ කාලයකට ඇතිවන දෙයක් නෙවෙයි. ඒක සරලවම මිනිස් ජීවිතයේදී පුදුම සහගත පරාසයේ කොටසක්. කෙනෙක් ඒ ගැන විවෘතව කතා කරනවා නම් ඒක අවධානය ලබා ගැනීමක් නෙවෙයි. ඒක ධෛර්යය. මොකද දශක ගණනාවක් තිස්සේ මිනිස්සුන්ට කිව්වේ හැංගෙන්න, නිහඬ වෙන්න කියලා. දැන් යාලා කියනවා මම මෙතන ඉන්නවා, මම වැදගත් කියලා. ඒක ගෞරව කරන්න වටින දෙයක්. සමානාත්මතාවය කියන්නේ හැමෝම හැම දෙයකටම එකඟ වෙන්න ඕනේ කියන එක නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ අසම්මුතිය නිසා කෙනෙක්ගේ ජීවත් වීමේ අයිතිය නැති නොවන ලෝකයක් නිර්මාණය කිරීම. ඔයා LGBTQ+ ප්‍රජාවට අයිති නැති වුණත් ඒ වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්. සමානාත්මතාවය, සහයෝගයේ දේම කියන්නේ දේශපාලනය නෙවෙයි. ඒක සංවේදීතාවය. කෙනෙක් ඔයාට තමන් කවුද කියලා කිව්වම ඔයාට දෙන්න පුළුවන් බලවත්ම ප්‍රතිචාරය තමයි සරලවම සවන් දීම. තර්ක කිරීම නෙවෙයි, විනිශ්චය කිරීම නෙවෙයි, නිකන්ම සවන් දීම. ඇත්ත කතාව තමයි LGBTQ+ අයගේ කතාව එයාලගේ කතාව විතරක් නෙවෙයි. ඒක අපේ කතාව. ඒක ගෞරවය, නිදහස සහ ආත්ම ප්‍රකාශනය වෙනුවෙන් සටන් කරන මිනිස් කතාවේ කොටසක්. ඉතින් ඊළඟ වතාවේ පාට දේදුණු කොඩියක් දකින්න ලැබුණොත් උදෙක් පාට විතරක් දකින්න එපා. ධෛර්යය දකින්න, ඉතිහාසය දකින්න, අදෘශ්‍යමාන වෙන්නට ප්‍රතික්ෂේප කළ මිනිසුන්ව දකින්න. සමහර විට ඒක කණ්ණාඩියක් විදියට හිතන්න. මොකද එක්තරා විදියකින් ඒ කොඩිය අපි හැමෝවම නියෝජනය කරනවා. වෙනත්, සුවිශේෂී, අසම්පූර්ණ නමුත් අපි එකට හිටගෙන ඉන්නකොට ලස්සනයි. මොකද හැමෝම එක වගේ වුණාම ලෝකයේ දීප්තිමත් වෙන්නේ නැහැ. අපිට ඇත්තටම අපි කවුද කියන එක වෙන්න නිදහස ලැබුණාම තමයි ලෝකයේ දීප්තිමත් වෙන්නේ. අන්න ඒකයි දේතුන් හැමතිස්සෙම අපට කියන්න උත්සාහ කළේ. ඉතින් අදට අපි ගෙල්ලෙන්නම්. ඒ වගේම මේ වගේ තොරතුරු තවත් අය වෙත ගෙනියන්න වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක් වගේම වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි ඔබට ආරාධනා කරනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙමනම් ඔබට සුබ දවසක්.